හලෝ කොහොමද යාළුවනේ? රෂියන් ඩයරිස් එක ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයගොල්ලන්ව අරන් යන්නේ මාකට් එකට. මාකට් එක කියන්නේ මම ඉන්න සිටි එකේ මැද තමයි මේ මාකට් එක තියෙන්නේ. මේ මාකට් එකට කියන්නේ සෙන්ට්‍රල් මාකට් කියලා. ඒකේ ඉතින් ගොඩාක් දේවල් තියෙනවා. ෆෘට්ස් වර්ග, නට්ස් වර්ග, ඇක්සසරීස් අපිට ඕනි හැම දෙයක්ම තියෙනවා. මේ මාකට් එක පොඩ්ඩක් ස්පෙෂල්. මොකද කියනවා නම් රෂියන් වෙළඳු නෙමෙයි විතරක් නෙමෙයි ඉන්නේ. මේ නේටිව් කන්ට්‍රීස් වල අයත් ඉන්නවා මෙතන. නේටිව් කන්ට්‍රීස් කියපුවාම යුක්‍රේන්, තාජිකිස්තාන්, උස්බෙකිස්තාන් ඒ වගේ විවිධ කන්ට්‍රීස් වලින් ඇවිල්ලා මෙහි ඒ කන්ට්‍රීස් වල තියෙන ෆෘට්ස් වර්ග, නට්ස් වර්ග, ස්පයිසස් වර්ග, වෙජිටබල්ස් ඕනෙම දෙයක් මේගොල්ලෝ සෙල් කරනවා. දැන් මේ හරිය නම් හරීම සුවඳයි. මොකද මට ස්ට්‍රෝබෙරි සුවඳ එනවා. එක එක ෆෘට්ස් වර්ග මේ යන්නාසි නම් මාරම සුවඳ. මෙහි ජීවත් වෙන මිනිස්සු ගොඩක් හෙල්දි ෆුඩ්ස් තමයි කන්නේ. දැන් අපි බත් වලට පුරුදුලා හිටියට මේගොල්ලෝ ගොඩක් ෆෘට්ස් වර්ග තමයි ගන්නෙ. මේ එක එක ජූස් වර්ග මේ මෙතනත් ජූස් වර්ග හදලා ඒ වෙලෙම අපිට බොන්න දෙනවා ෆ්‍රෙෂ් ජූස්. දැන් මම ඔයගොල්ලන්ට කිව්වා වගේ මේ තියෙන්නේ උස්බෙකිස්තාන් වල ස්ටෝර් එකක්. ඒකේ ගොඩක් තියෙනවා එක එක හාල් වර්ග, ස්පයිසස් වර්ග එහෙම තියෙනවා. හැබැයි අපේ ලංකාවේ වගේ ස්පයිසස් අර ගොඩක් ස්පයිසි ඒවා නැහැ. ඒත් ගොඩක් වර්ග තියෙනවා, කැටගරිස් තියෙනවා. ඉතින් මමත් මෙතෙන් එන්න පුරුදුලා තියෙනවා. මට ගෙදර මිරිස් කුඩු එහෙම ඉවර වෙනකොට මම මෙතනින් අරගෙන යනවා. අනිත් එක මෙතන මාකට් එකට ගොඩාක් අය එන්න පුරුදුලා තියෙන්නේ. මෙතන අපිට ෆ්‍රෙෂ් දේවල් ගොඩක් ගන්න පුළුවන්. කියන්නේ වෙජිටබල්ස් වර්ග උනත් ෆ්‍රෙෂ්. ඒ කියන්නේ ඒගොල්ලෝගේ ගාඩන්ස් වලින් ගෙනල්ලා තියෙන්නේ. කියන්නේ මාකට් එකකට ගිහිල්ලා ගන්නවට වඩා සුපර් මාකට් එකකට ගිහිල්ලා ගන්නවට වඩා ලංකාවේ පොලේ යනවා වගේ තමයි මෙතනට එන්න තියෙන්නේ. මෙතන මේ පෙන්නන ලීව්ස් එහෙමත් හරිම මේ හෙල්දි. ඒ කියන්නේ ඒගොල්ලෝ ගාඩන් එකෙන්ම අරන් ඉන්නේ. අර තෙල් බෙහෙත් මොකුත් යූස් කරන්නේ නැතුව. ඒ වගේම මෙතන ඊළඟට තියෙනවා මම ඊළඟ ස්ටෝර් එක පැත්තට යනකොට මෙයාලගේ මීට් අයිටම්ස් වලට වෙනම සෙක්ෂන් එකක් තියෙනවා. ඒකෙත් ගොඩක් ෆ්‍රෙෂ්. ඒ කියන්නේ මොකුත් අයිස් කරන්නේ නැතුව ඔයගොල්ලන්ටත් පේනවා. එක එක මීට් වල එක එක කෑලි. ඒ කියන්නේ මේගොල්ලෝ ගන්න කැමති විදිහට කියන්නේ හැම කෑලි වෙනම අයින් කරලා එක එක පාර්ට්ස් වර්ග වෙන වෙනම ඒගොල්ලෝ එක එක ගණන් වලට විකුණනවා. බඩු ටිකකුත් ගත්තා. එහෙනම් මං ගිහින් එන්නම්. ආයි වීඩියෝ එකකින් හම්බ වෙමු.